අවසන් පූර්ව තරගයේ අවසාන අවස්ථාවට තමයි අපි මුහුණ දෙමින් සිටින්නේ. 18යි නේ. ලකුණු 18ක් අවශ්‍යයි. IDS කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 19ක් අවශ්‍යයි. MM ලංකා කණ්ඩායමේ තුරුම්පුව ඔවුන් පාවිච්චි කර තිබෙන මේ අවස්ථාවේදී ආලෝක ආලෝකගේ දඟ පන්දුව මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කළහොත් ඔවුන්ට ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි. ආලෝක මේ අවස්ථාවේ ප්‍රථම පන්දුව දැනට 6 පාරක් ආලෝකට දැනට 6 පාරක් මේ අවස්ථාවේදී මම හිතන්නේ ප්‍රථම වතාවට ආලෝකට ඒ වගේ දැනට 6 පාරක් එල්ල උනේ. පන්දුව කල්යන් මැරම් විශිෂ්ටාන්තයෙන් ක්‍රියාත්මක කරමින් පිට ක්‍රියාත්මක වුණ අය අවස්ථාවේදී නැවතත් ආලෝක අවසන් පූර්ව ප්‍රථම තරගයේ පන්දුවක් මේ අවස්ථාවට දැවී යනවා. දුවද්දී දැවී යාමකට හසු වෙනවා. වයිට් පන්දුව අල්ලස විනිසුරුවන තුමන් විසින් තීරණය කරන ලබනවා. නමුත් කඩුල්ලක් ලබා ගන්නවා MM ලංකා කණ්ඩායම. කඩු ලබා ගත්තොත් තරගයේ ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තිබෙනවා. ලකුණු 7යි. ලකුණු 19ක් අවශ්‍යයි. තවත් ලකුණු 12ක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා. අවසාන තරගයේ සඳහා සුදුසුකම් ලැබීමට ලකුණු 12ක් වුණට අවශ්‍යයි. 12. පන්දු 15ක් තුල ලකුණු 12ක් අවශ්‍යයි. ආලෝක මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරනවා. පාදක පන්දුව. නැවතත් අති විශිෂ්ට පන්දුවයි මකාලෝකගේ. ආලෝක සම්පූර්ණයෙන් තමන් වෙතට තමන්ගේ කණ්ඩායම බරට අරගෙන ඉවරලා ක්‍රීඩා කරන හැම අවස්ථාවකදීම අවසාන මහා තරගයේ පෙරෙන මානේ වුන් සිටින්නේ. කණ්ඩායම් දෙකේම සුපිරි ක්‍රීඩකයන්ගේ සුපිරි දක්ෂතාව ඉස්මතු වන අවස්ථාවක් මේ. නැවතත් ආලෝක ක්‍රියාත්මක කරන පන්දුවේ අයිම සඳහා. ආලෝකගේ පන්දුව මේ අවස්ථාවේදී ආලෝක ක්‍රියාත්මක කිරීමට පන්දුව ක්‍රියාත්මක කරනවා. දඟ ගැනීමක් එම පන්දුවේ තේන් නෝන් කිව්වේ නිකමට නෙමෙයි. ඒක දැවන්ත දඟ ගැනීම වයිට් පන්දුවක්. වයිට් පන්දුව අල්ලන්න තීරණය කළත් ඔව් දැවන්ත ලෙස පන්දුව දඟ කවනවා. උඩ පුදුම හැකියාවක් තියෙන පන්දුව දඟ ගැනීම සඳහා. ඔව් ආලෝක විසින් නැවත පන්දුවක් ගමු කරනවා. උඩ පන්දුව රැක ගැනීමට අවස්ථාවක් නැහැ. ලකුණු 9ක් ලබාගෙන තිබෙනවා මේ අවස්ථාවේ. IDS කණ්ඩායම ලකුණු 9ක් ලබාගෙන තිබෙනවා. ප්‍රථම පන්දු ආරය අවසන් ලකුණු 9යි. තවත් ලකුණු 10ක් අවශ්‍යයි පන්දු ආර 3ක් තුල. සමාවෙන්න එක පන්දුවක් ඉදිරියට තිබෙන ආලෝකට වයිට් පන්දුවක් යොමු කරපු නිසා පන්දුවක් යොමු කරනවා. ග්ලාන්ස් කිරීමක් කරමින් තවත් එක ලකුණක් ලබා ගන්නවා. ලකුණු 10යි ප්‍රථම පන්දු ආරේට ආලෝකගේ. තවත් ලකුණු 9ක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා. අවසාන තරගයේ මුහුණ දීම සඳහා IDS කණ්ඩායමට ලකුණු 10ක් අවශ්‍යයි. ලකුණු 9 නෙවෙයි. ලකුණු 9ක් අවශ්‍යයි. පන්දු ආර 3ක් තුල.